මම දැන් ලොග් වෙන්නේ දිස්ත්‍රික්ක ලේකම් එකේ. සැලසුම් මංචයේ account එකට. මෙතන details ටිකක් පෙන්නනවා. මෙතන තොරතුරු දාලා නිසා මෙතන තොරතුරු පෙන්නන්න නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් තොරතුරු දැම්මට පස්සේ මෙතන ඒ විස්තර ඔක්කොම. අපි මුලින් බලමු ව්‍යාපෘති පද්ධති පියසුමට ඇතුළත් වෙලා මෙතනදි පෙන්නන්නේ මුලින්ම report ගන්න තියෙන කොටස. රාජ්‍ය ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඇතුළත් කරනකොට මෙතන ෆීල්ඩ් කීපයක් තියෙනවා. දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් පළමුවෙන්ම තොරතුරු ඇතුළත් කරන්න ඕනි කොටස් කීපයක්. මෙතන දෙනවා පළාත් සභා ප්‍රතිපාදන. එතකොට මේ මන්ත්‍රී වැය හෝ අමාත්‍යාංශය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් තමයි ඇඩ් කරලා තියෙන්න ඕනි පළමුවෙන්ම. ඒ වගේම මධ්‍යම රාජ්‍ය ප්‍රතිපාදන කියන එකත් ඒ තොරතුරු ටිකත් ඕනේ ඉන්නේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් ප්‍රථමයෙන් ඇඩ් කරන්න ඕනි. ග්‍රාමීණධාරී කොට්ටාශ ටික ඔයා ලොග් වෙන රාජ්‍ය ලේකම් කාර්යාලයම කොළඹ හෝ කල්තර දිස්ත්‍රික්කයේ ලොග් වෙන රාජ්‍ය ලේකම් කාර්යාලයම වාගේ ග්‍රාමීණධාරී කොට්ටාශ ටික මෙතන පෙන්නනවා. ව්‍යාපෘති ස්වභාවයත් අපි ඉදිකිරීම සහ පුහුණු වැඩසටහන මිලදී ගැනීම කියන එක අත්වත් කරලා තියෙනවා. මෙතන තව අවශ්‍ය නම් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් තමයි ඇඩ් කරන්න ඕනි. එයන් වැඩසටහන කියන එකේ drop down එකත් ඒ තොරතුරු දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් තමයි ඇඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ක්ෂේත්‍රත් මෙතන ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. මේ කල්තර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් ඇඩ් කරපු ඒවා. මේ කොළඹ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය පෙන්වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් ඇඩ් කරපුවා විතරයි කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ලේකම් කාර්යාලය වලට පෙන්වන්නේ. ඒ ප්‍රගතිය අපි සිස්ටම් එකෙන් ඇඩ් කරලා තිනවා. ඒක වෙනස් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රියාත්මක බලධාරියත් ප්‍රාලේ සහ ප්‍රාදේශීය සභාවල සහ ඇඩ් කරලා තිනවා. ඊට අමතරව අවශ්‍ය නම් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන් තමයි ඇඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. අපි බලමු මේ තැන් වලට data ඇඩ් කරන්නේ කොහොමද කියලා. මුලින් බලමු පළාත් සභා ප්‍රතිපාදනයකට. මන්ත්‍රියා හෝ අමාත්‍යාංශ කියන දෙන්න මේ drop down එකට data එකක් ඇඩ් කරන විදිය. ඒකට මුලින්ම යන්න මෙතන add data එකේ පළාත් සභා ප්‍රතිපාදන නම් ඇතුළත් කිරීම කියන තැනට. දෙගිල මෙතන ඔයාට අවශ්‍ය නම අමාත්‍යාංශ නම දෙන්න පුළුවන්. මම සාම්පල්‍යයකට මන්ත්‍රීවන් කියලා ඇඩ් කරනවා. මෙතන ටයිප් කරලා සිංගල් යුනිකෝඩ් පාවිච්චි කරන්න කියලා සේව් කරන්න. හරි. තොරතුරු ඇතුළත් තුනයි කියලා පෙන්නනවා. පේජ් එක රීලෝඩ් වුණාම අපි බලමු පළාත් සභා ප්‍රතිපාදන මෙතන ඇවිල්ලා තිනවා අපි දාපු data එක. ඒ වගේම මෙතන මධ්‍යම රාජ්‍ය ප්‍රතිපාදන වලට අපි දානවා නම් මෙතන තියෙන add data වල මධ්‍යම රාජ්‍ය ප්‍රතිපාදන නම් ඇතුළත් කිරීම කියන එක. එතනට ගිහිල්ලා මම මිනිස්ට්‍රි 1 කියලා sample data එකක් දානවා. මෙතන අවශ්‍ය අමාත්‍යාංශයේ සිංගල් යුනිකෝඩ් වලින් ටයිප් කරලා මෙතන සේව් කරන්න. මෙතන ඉවර දෙතුල් තුනයි කියලා වැටෙනවා. page එක රීලෝඩ් කරලා බලමු. මධ්‍යම රාජ්‍ය ප්‍රතිපාදන වලට ගියාම ඔයා දුන්න data එක මෙතන පෙන්නනවා. ග්‍රාමීණධාරී කොට්ටාශ ටික තියෙනවා. මෙතන ආටන එඩිට් කිරීමක් කරන්න පුළුවන්. නමුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ අපිට දීපු ටික තමයි අපි මේ දීලා තියෙන්නේ. තව අවශ්‍ය නම් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඇඩ් කරන්න අවශ්‍ය වෙයි කියලා. ව්‍යාපෘති ස්වභාවයත් මෙතන ඉදිකිරීම පුහුණු වැඩසටහන සහ මිලදී ගැනීම තියෙනවා. මෙතන ව්‍යාපෘති ස්වභාවය කියලා තියෙනවා. මෙතනින් අවශ්‍ය නම් තව එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒකයි වැඩසටහන. වැඩසටහනක් අපි ඇඩ් කරනවා නම්
තියෙනවා වැඩසටහන් ඇතුළත් කිරීම කියලා. අපි එතන දාමු විමාධිගත වැඩසටහන් කියලා සාම්පලයක් විදිහට ටයිප් කරලා සේව් කරනවා. සම්මත page reload කළොත් වැඩසටහන් යටතේ ඒක පෙන්වනවා. ඒතර මේක මම කල්ද දිස්සිල් එකක් මේ කාර්යාලය සැලසුම් අංශයේ account එකෙන් තමයි ඇඩ් කළේ. එතකොට මේ කල්ද දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේක පෙන්වනවා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ පෙන්වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයට ඇයට අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ එතකොට කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලයේ account එකකින් ඇඩ් කරන්න අවශ්‍ය වෙනවා. ක්ෂේත්‍රය මෙතන ක්ෂේත්‍ර ටිකක් තියෙනවා. ඔයාට තව අවශ්‍ය නම් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. නමුත් වැඩසටහන වර්ගීකරණය ඇතුළත් කිරීම මෙතන මේ ටික පෙන්නන්නේ කල්ත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. මොකද කල්ත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ account එක ඉන්න නිසා කොළඹ දිස්ත්‍රික්කයට ඇයට අවශ්‍ය නම් මෙතනින් එක ඇඩ් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ ටික ඔක්කොම තියෙන්නේ මෙතන. ඊට අමතරව දැන් මෙතන ඇඩ් කරලා තියෙන එකක් ඔයාලට ඇඩ් කරන්න අවශ්‍ය නම් අපි උදාහරණයක් විදිහට ගමු. පළාත් සභා ප්‍රතිපාදන වල මන්ත්‍රී වන් කියන එක. මෙතන වල බලන්න edit data වල පළාත් සභා ප්‍රතිපාදන නම් සංශෝධනය කියන තැනට යන්න. යාම ඇඩ් කරලා තියෙන data ටික පෙන්නනවා. ඉතින් edit ගිහිල්ලා ඔයාට අවශ්‍ය විදිහට ඒ වෙනස්කම කරගන්න පුළුවන්. මේ විදිහට මෙතන තියෙනවා සියලුම ඇඩ් කරපු data ටික. ඔයාට අවශ්‍ය විදිහට ඒ ටික සංශෝධනය කරන්න පුළුවන්. ග්‍රාම නිලධාරි කොට්ටාස ටිකත් මෙතන තියෙනවා. මෙතන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ account නිසා ඔයා තෝරලා දෙන්න ඕනි. මෙතන පෙන්වන්නේ මොන ප්‍රාලිකද කියලා. එතකොට ඒක ඇතුළට ගිහිල්ලා මෙතන edit කිරීමක් අවශ්‍ය නම් ඔයාට edit කරගන්න පුළුවන්. මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කරන්න බෑ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් තමයි දිස්ත්‍රික් ලේකම් සැලසුම් අංශයෙන් තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. වැඩසටහන් සංශෝධිත මෙතන ඇතුළත් කරලා තියෙන ටික මෙතන ඔයාට ඕනියක් edit කරන්න පුළුවන්. මෙතන තියෙන ඕන දෙයක් ඔයාට edit කරන්න පුළුවන් මේ account එකෙන්. නමුත් මොන හරි මකන්න අවශ්‍ය නම් ඒක admin account එකකින් තමයි කරන්න ඕනේ. එතන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ admin account එකකින් තමයි මෙතන delete කරන දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ. එවමගේ තොරතුරු යාවත්කාලික කරනවා account එකේ තියෙන තොරතුරු මම මේ temporary හදපු account එකෙන් තමයි මේ පෙන්නුවේ. මේ details වෙනස් කරන්න පුළුවන්. මෙතන ඔයාගේ නම බෑ, ID card number සහ region එක වෙනස් කරන්න බෑ. ඊටු ටික ඔයාලට වෙනස් කරන්න පුළුවන්. password එකත් අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්.